ඔයාටත් හිස් කබලේ නිතරම හිස්සොරි එනවද? එහෙනම් මේ වීඩියෝ එක නොවරදවාම ඉවර වෙනකම් බලන්න. ඉතින් කොණ්ඩය කොච්චර ලස්සනට තියාගත්තත් ඇඳුම් වලට හිස්සොරි වැටෙන එක, ඒ වගේම හිස් කබල කැසීම, ස්කැල්ප් එකේ ෆ්ලෙක්ස් පේන එක නිසා ඔයත් අපහසුතාවයට පත් වෙනවද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට වැදගත් වෙයි. හිස්සොරි කියන්නේ ගොඩක් දෙනෙක්ට ඇතිවන සාමාන්‍ය ස්කැල්ප් ප්‍රොබ්ලම් එකක්. ඒක සම්පූර්ණයෙන්ම එකම හේතුවක් නිසා ඇති වෙන්නේ නැහැ. ඒ නිසා හැමෝටම එකම ක්‍රමය වැඩ කරන්නේත් නැහැ. ඉතින් අද බලමු හිස්සොරි පාලනය කරගන්න උදව් වෙන කරුණු කිහිපයක්. පළවෙනි කාරණාව. ඉතින් ස්කැල්ප් එක නිසි ලෙස පිරිසිදුව තියාගන්න. ඇයි මේ ස්කැල්ප් එක නිසි ලෙස පිරිසිදුව තියාගන්න කියන්නේ? ස්කැල්ප් එකේ තෙල්, දහඩිය, ඩෙඩ් ස්කින් මේ වගේ දේවල් එකතු වෙලා ෆ්ලෙක්ස් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ ස්කැල්ප් එකට ගැලපෙන ෂැම්පූ එකක් තෝරගෙන ඔයාගේ හිස් කබල හොඳින් පිරිසිදු කරන්න. ඒ වගේම හැබැයි ෂැම්පූ කරනකොට නියපොතු වලින් හිස් කබල කසන්න එපා. ඒ වෙනුවට ඇඟිලි තුඩු වලින් මෘදුව සම්බාහනය කරන්න. දෙවැනි කාරණාව, හිස් කබල නිතර කසන්න එපා. හිස්සොරි තියෙනකොට ස්කැල්ප් එක කැසීම සාමාන්‍යයෙන් දැනෙන්න පුළුවන්. ඒත් නියපොතු වලින් තදින් කසන එකෙන් ස්කැල්ප් එක තුවාල වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී මේක රුධිර වාහනය වගේ තත්ත්වයකුත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ස්කැල්ප් එකට හැකියතාක් මෘදු විදිහට සලකන්න ඕනි. තුන්වෙනි කාරණාව, ඇන්ටි ඩැන්ඩ්‍රොප් ෂැම්පූ එකක් පාවිච්චි කරන එක. හිස්සොරි නිතරම ඇති වෙනවා නම් ඇන්ටි ඩැන්ඩ්‍රොප් ෂැම්පූ එකක් ඒක නැති කරගන්න උදව් වෙන්න පුළුවන්. එවැනි ෂැම්පූ වල හිස්සොරි පාලනය කිරීමට භාවිතා කරන විශේෂ ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවා. හැබැයි එකම ෂැම්පූ එක හැමෝටම ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ලේබල් එකේ තියෙන උපදෙස් අනුව ඔයාට ගැලපෙන ෂැම්පූ එක තෝරගන්න පුළුවන්. ෂැම්පූ එක භාවිතා කිරීමෙන් පස්සේ දැවිල්ලක්, වැඩි කැසීමක් හෝ රතු වීමක් ඇති වුණොත් භාවිතය නවත්තලා අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්නත් ඕනේ. හතරවෙනි කාරණාව, hair products වැඩිපුර භාවිතා කිරීම වළකින්න. hair spray, hair gel, wax සහ වෙනත් ස්ටයිලින් products නිතරම භාවිතා කරනවා නම් ඒවා ස්කැල්ප් එකේ මේ හිස්සොරි බිල්ඩ් අප් වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය නැති වෙලාවට මේ ප්‍රොඩක්ට්ස් භාවිතා නොකරන එක තමයි වඩාත් හොඳ. hair oil භාවිතා කරනවා නම් අධික ප්‍රමාණයක් හිසට තෙල් දාලා ඒක දින ගණන් තියාගන්න නැතුව ඔයා ඔයිල් කරලා පසුව ස්කැල්ප් එක පැයක් ඇතුළත හෝ හොඳින් සෝදන්න. පස්වෙනි කාරණාව, දිගටම තියෙනවා නම් ඩර්මටොලොජිස්ට් කෙනෙක්ගෙන් උපදෙස් ගන්න. හිස්සොරි නිතරම තියෙනවා නම්, ඉතා තදින් කසනවා නම්, ස්කැල්ප් එක රතු වෙනවා නම්, ඒ වගේම හිස් කබලේ වේදනාව තියෙනවා නම් හෝ තුවාල ඇති වෙනවා නම් ඒක සාමාන්‍ය ඩැන්ඩ්‍රොෆ් එකක් විතරක් නොවෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී Taman එක හෝම් රෙඩිමේඩ් try කරනවට වඩා ඩර්මටොලොජිස්ට් කෙනෙක්ගෙන් උපදෙස් ලබා ගැනීම වඩාත් හොඳයි. ඉතින් හිස්සොරි කියන්නේ එක දවසෙන් නැති කරන්න පුළුවන් මැජික් ට්‍රීට්මන්ට් එකකින් හොඳ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔයාගේ ස්කැල්ප් එකට ගැලපෙන hair care routine එකක් පවත්වාගෙන යන්න. ස්කැල්ප් එක පිරිසිදුව තියාගන්න. ඒ වගේම තදින් කසන්න එපා. අවශ්‍ය නම් ඇන්ටි ඩැන්ඩ්‍රොප් ෂැම්පූ එකක් භාවිතා කරන්න. ඒ වගේම දිගටම මේ ගැටලුව තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ. ඔයාටත් හිස්සොරි තියෙනවා නම් මේ වීඩියෝ එකේ කියපු ටිප්ස් වලින් ඔයාට වැදගත්ම එක මොකක්ද කියලා කමෙන්ට් එකකින් කියන්න. මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් අනිවාර්යෙන් ලයික් කරන්න. ඉතින් මතක් කරනවා ඔයාලට පුළුවන් මගේ Facebook group එකත් එක්ක එකතු වෙන්න hair care with චමු. ඒ වගේම YouTube එකේ චමු vlog subscribe කරලා තියාගත්තොත් මේ වගේ hair care tips ඒ වගේම treatment ඔයාලට දිගටම මගෙන් දැනගන්න පුළුවන්.